තත්ත්වයේ දරුණු වෙලා තියෙනවා. ලෝක ආර්ථිකයේ සමහර විට chance එකක් තියෙනවා මේ වෙනකොටත් 60ක 70ක වගේ chance එකක් තියෙනවා recession එකකට යන්න. ඒක සුනාමියක් වගේ දෙයක් ඇති වෙගෙන එනවා කියලා හැමෝටම දැනিলা තියෙනවා වෙළඳ ශේත්‍රයේ. මං ආයිබෝන් කියලා පටන් ගන්නවා මුලින්ම අපේ සාකච්ඡාවට. මම හිතන්නේ මගේ වෙලාවෙන් උදෑසන, රොහන්ගේ වෙලාවෙන් දහවල්. කොමුණත් වෙලාවේ වෙනස පරෙමින් අපි දෙන්නාට මේ විදිහට සාකච්ඡා කරන්න වෙලාවක් හම්බ වෙච්ච එක ගැනත් මම බොහොම සතුටු වෙනවා. ඒත් එක්කම මේ අවස්ථාවට එක් වෙන්න එකඟතාව පළ කිරීම ගැනත් මම රොහන්ට ස්තුති කරන්නට ඕන මුලින්ම. මම හිතන්නේ අපි අද සාකච්ඡා කරන කාරණේදී මම හිතුව විදිහට මේකට සාකච්ඡා කරන්න මට දැනෙන වඩා සුදුසු පුද්ගලයා රොහන් කියලා මට දැනුණා. ඒකයි මම ඔබට මේ සම්බන්ධයෙන් මුලින්ම ආරාධනය කළේ. අතරම අපි දන්නවා දැන් මැද පෙරදිග ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ලෝක වෙළඳාමේ බරපතල ගැටලු සහගත අවස්ථාවකට මුහුණ දීලා ඉන්නවා. ශ්‍රී ලංකාවද ඇතුළුව. ඒක නිසා මේකට අවධානය යොමු කරමින් අපි ලංකාවේ තත්ත්වය ගැනත් සාකච්ඡා කරන්නට මම බලාපොරොත්තු වෙනවා මේ සංවාදයේදී. මුලින්ම අපි මේ ඕනෑම දෙයක් කතා කරන්නට කලින් රොහන් මම හිතනවා මම හඳුන්වා දීම කෙසේ වෙතත් කෙටිම කිව්වොත් රොහන් මාස්කෝරාල කියන්නේ ශ්‍රී ලංකාවේ නැවගත කරන්නන්ගේ ඇකඩමියේ පීඨයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා. නමුත් මම හිතන්නේ ඔබේ ජීවදත්ත පරීක්ෂා කරනකොට ඊට වඩා තව ගොඩාක් කාරණා මට දැනගන්නට ලැබුණා. ඉතින් මම හිතනවා ඊටත් වඩා රොහන්ගේම කටින්ම දැනගන්න එක වඩා සුදුසුයි අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මේ ලෝක ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක රොහන්ගේ තියෙන සම්බන්ධතාවත් උපාය මාර්ගික උපදේශකයෙකු හැටියට වෙළඳාම සම්බන්ධයෙන් රොහන්ගේ ක්‍රියාකාරීත්වයත් මම හිතන්නේ පැහැදිලි කළොත් කෙටියෙන් වඩා යෝග්‍යයි සාකච්ඡාවට පූර්විකාවක් හැටියට. ඔව් සංගීත් බොහොම ස්තුතියි මාව නැවත සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. ඔව් මම මේ ශාස්ත්‍රයේ අන්තර්ජාතික වෙළඳාම සහ ප්‍රවාහනය කියන ශාස්ත්‍රයේ වසර 35ක කාලයක් රැඳී සිටිනවා. ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ විශේෂයෙන්ම සිංගප්පූරුව සමග එක්ව මේ ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙනවා. ඊට අමතරව දැනටත් එක්සත් ජාතීන්ගේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සෙන්ටර් එකේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරනවා. ඊට අමතරව කොළඹ ක්‍රමයේ කියන බහු වාර්ෂික රටවල් තියෙන සජාතින්ගේ සංවිධානය වගේ කුඩා ආයතනයකත් එහි රටවල් 28ක් තියෙනවා. ඒකෙත් මම ලීඩ් මැරිටයිම් කන්සල්ටන්ට් හැටියට වැඩ කරනවා. ඊට අමතරව මම රජයේ විවිධ ආයතනවල වැඩ කරලා තියෙනවා. දැනටත් වැඩ කරගෙන ඉන්නවා. උපදේශක සහ සමහරලාට අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉඳලා තියෙනවා. ඉතින් මගේ දැනුම මම උපරිම වශයෙන් එක රජයකට නෙවෙයි මම හිතන්නේ මම ශේත්‍රයට ආපු 1997 වගේ කාලේ ඉඳන් දිගින් දිගටම වැඩ කරගෙන තියෙනවා. උපදෙස් දීලා තියෙනවා, සහයෝගය දීලා තියෙනවා. මේ රජයටත් මම ඒක කරගෙන යනවා. ඉතින් එහෙම තමයි උපරිම දායකත්වයක් දෙන්න හදනවා. මොකද අපි ඉන්නේ ලෝකේ හරිම අස්ථාවර ලෝකයක් වෙලා තේනවා දකින්නවා. විශේෂයෙන් පෞද්ගලික අවුරුදු 20 25 ගත්තොත් මේ ලෝකෙ වෙනස් වෙලා තියෙනවා සෑහෙන විදිහකට. ඒකෙදී අපි බැඳිලා ඉන්නවා වගේම ඒ බැඳීම් වලට තියෙන තර්ජනත් ඉතාමත්ම ඉහළ මට්ටමකට ගිහිලා දැන් අපි ඒක උච්චම තත්ත්වයකට ඇවිල්ලා ඉන්නවා කියලා තමයි මට හිතෙන්නේ. රොහන් මම හිතන්නේ බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ඒක. මොකද අවසානයේදී රොහන්ගේ හැඳින්වීම නැවතුනේ දැන් ලෝකේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි කොයි වගේ අවස්ථාවකට මුහුණ දීලා ඉන්නවද කියන කාරණේ. කොහොම වුණත් රොහන්ගේ හැඳින්වීමත් එක්කම ඉතාම පැහැදිලි රොහන්ගේ තියෙන වෘත්තීය මට්ටම. මම හිතන්නේ වෘත්තිකයෙක් හැටියට කිසිම ආණ්ඩුවක් රජයක් ගැන විතර නෙමෙයි සැලකීම තියෙන්නේ. තමන් නියුතු ක්ෂේත්‍රය මොකක්ද? ඒකෙන් රටට ඇති වෙන්න ප්‍රතිලාභය මොකක්ද කියන කාරණේ. ඉතින් බොහොම ස්තුතියි ඒ කෙටි හැඳින්වීමට රොහන්. මම මුලින්ම ඔබ ගෙනියන්න කැමතියි දැනට රොහන්ගේ පරිචයත් එක්ක මැද පෙරදිග ඇති වෙලා තියෙන මේ තත්ත්වයට එක්ක ලෝක වෙළඳාම කෙරෙහි ඇති වෙලා තියෙන බලපෑම රොහන් දකින්නේ කොහොමද? ඔව් මම දකින්නේ මේක මම හිතන්නේ ස්වභාවික කාරණයක් නෙවෙයි. අපි දැක්ක මේ වගේ යම්කිසි අත්දැකීමක් කොවිඩ් සමයේදී ලෝක සැපයුම් ජාලය බිඳ වැටිලා මුළු ලෝක ආර්ථිකයටම
ඒක බලපාලා අවුරුදු 4ක් 5ක් යනකම් උද්දමනය වගේ ප්‍රශ්න ඇති වෙලා නිෂ්පාදනයේ ප්‍රශ්න ඇති වෙලා අවුල් ජාලයක් වුණා අපි කාටවත් මතකයි. ඒ වගේ තත්ත්වයක් මනුෂ්‍යයා විසින් නැති කරපු මම හිතන්නේ මගේ අත්දැකීම අනුව පහුගිය කාලේ තිබිච්ච යුද සහ යම් යම් ගැටුම් බැලුවාම මේක ඉතාමත්ම ඉහළම තත්ත්වයේ කියන්නේ උපරිම තත්ත්වයට මට දාන්න සිදු වෙනවා දැන් අද වෙනකොට තියෙන තත්ත්වය බැලුවාම මේකේ බලපෑම මුළු ලෝක ආර්ථිකයටම ඉතාමත්ම දරුණු ලෙස මම හිතන්නේ ඊළඟ කාර්යයේදී දැනෙන්න පටන් ගන්නවා. අපි කවුරුත් බලාගෙන ඉන්නේ මේක පුළුවන් ඉක්මනට ඉවර වෙයි කියලා. හැම පහුවෙන පැය 24ක්ම කියන්නේ මේක තත්ත්වය දරුණු වෙලා තියෙනවා. මම ඇත්තටම ඊයේ ඉඳන් අද වෙනකොට මම දැකලා තියෙනවා මේක දරුණු තත්ත්වය. මොකද දැන් තත්ත්වය වෙනස් දරුණු මතට හැරීගෙන යන ගතියක් තමයි මට හඳී යන්නේ. මම වැරදි කියලා මම හිතනවා. මොකද එහෙම නොවුනොත් අපි කාටත් ඇති වෙන පසු බලපෑම් සංගීත හිතා ගන්නත් අමාරු වෙයි. රහත් දැන් මම මේ සාකච්ඡාවට ටිකකට කලින් ගල්ෆ් කලාපයේ නාවික කටයුතු නිරීක්ෂණය කරන එක්සත් රාජධානියේ වෙළඳ නිරීක්ෂණ ආයතනය UKMTO ඒකේ දත්ත පරීක්ෂා කරනකොට ඒකේ නිවේදන පරීක්ෂා කරනකොට පෙන්වුම් කරපු දේ තමයි දැන් පෙබ්‍රවාරි 28 වෙනිදා ඊයේ දවස වෙනකම් මේ වෙළඳ නෞකා සම්බන්ධ වලට ඇදලා වෙච්ච බලපෑම එහෙම නැත්නම් ඒ සිදුවීම් 20 ගාණක් වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් 16ක් ප්‍රහාර එල්ලවීම. ඉතින් මේකත් එක්ක දැන් හෝමුස් සමුද්‍ර සංධිය වහලා තියෙනවා. මේකත් එක්ක මේ හරහා ලෝකයට තෙල් ප්‍රවාහනය ඇනහිටලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රොහන්ට තියෙන තොරතුරු මොනවද? ඔව් අපි කවුරුත් දන්නවා හෝමස් සමුද්‍ර සංධිය ලෝකේ බල ශක්තියේ 20ක් පමණ ප්‍රවාහනය වෙන සමුද්‍ර සංධියක්. හෝමස් සමුද්‍ර සංධිය ඊට අමතරව රතු මුහුද සහ සුවස් සැනටත් පිටුව තර්ජනාත්මක ප්‍රදේශයක තමයි පහුවෙලා ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට ප්‍රවාහණයට අතිශයින්ම විශාලම බලපෑමක්. මොකද යුද්ධ පටන් ගත්ත හැටි දැන් පහර දීම් පටන් ගත්ත හැටි හෝමස් සමුද්‍ර සංධිය ඇතුළත කුවේට්, සෞදි අරාබිය, ඔමාන්, UAE ඒ වගේ රාජ්‍යවල ඇතුළත නැව් 600ක් පමණ ඉර වෙලා තියෙනවා. එතකොට ඒක කෙලින්ම කැපැසිටි අඩුවීමක්. ඒ නැව් එළිය තිබුණා නම් අඩුවානේ අපිට තමයි ඒ නැව් වල කැපැසිටි එළිය තියෙන්නේ කියලා. දැන් කැපැසිටි එක තෙල් එක්කමත් ඉර වෙලා තියෙනවා ඇතුලේ. එන්න අමාරු වෙලා. මොකද පළවෙනි දෙයක් තමයි ඒවට තිබුණු රක්ෂණය. හෝමෝස් සංධිය හරහා ගමන් කරද්දී තිබිච්ච රක්ෂණය, රක්ෂණ සමාගම් ෆෝස් මාජු කියන නැත්නම් Tamanට පාලනය කර නොහැකි තත්ත්වයක් යටතේ රක්ෂණය ලබා දෙන්න තහනම් කරා ඒ කලාපයට. ඒවර නැව් ගමන් කිරීම ඉතාම අවදානම් තත්ත්වයක තියෙන්නේ. ඒ හරහා තමයි මේ පහර දීම ඇති උනේ. දැන් වෙලා තියෙන මේ වෙනකොට මුළු නාවික ශාස්ත්‍රයේම සැප විජාලේ කඩා වැටලා තියෙනවා. නැව් සමාගම් වල නැව් එක පැත්තකින් හිර වෙලා තව පැත්තකින් නැව්වට අවශ්‍ය ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. එතකොට අපි දැකලා තියෙනවා ලන්ඩන් මාකට් එකේ එන අපි කියන බෝල්ටික්ස් ඉන්ඩෙක්ස් කියලා එහෙම ඒවයි මේ චාටර් මාකට් එක නැත්නම් නැව් කුලියට ගන්න ප්‍රමාණය දවසට ඩොලර් ලක්ෂ 2 තිබිච්ච එක දැන් සමහරලාට ඩොලර් ලක්ෂ 4.25 වගේ පන්නලා තියෙනවා. ඊට අමතරව නැව් වලට ගහන තෙල් 100-150කින් විතර වැඩි වෙලා තියෙනවා. අපි කියන්නේ බංක් ඔයිල් කියලා. එතකොට ස්වභාවිකවම නැව් වල ප්‍රවාහන ගාස්ත්‍රයට නිසා විශාල ලෙස දෙගුණට එහා ගිය තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අධිභාර සහ විශේෂ ගමන් වාර වලට අවශ්‍ය ගාස්තු සාමාන්‍ය ඉහළට ගිහිලා තියෙනවා. එතකොට ඊට අමතරව අපි දන්නවා කන්ටේනර් ලක්ෂ 2කට එහා ගල්ෆ් කලාපයේ හිර වෙලා තියෙනවා. ඒ පළාතට යන නැව් වල කන්ටේනර් දැන් වෙනත් ප්‍රතිඅපනයන මධ්‍යස්ථානවල ඒවා උත්සාහ කරනවා බාන්න. එතකොට සිංගප්පූරුව වෙනකොටත් සිංගප්පූරුවෙත් විශාලම වරාය ලෝක ප්‍රතිඅපනයන එතරම් දැන් මේ වෙනකොට කන්ජෙෂන් හිරවීම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ හැමදේම අන්තිමට යන්නේ කොස්ට් එකට. කාගේ හරි කොස්ට් එකට කාගේ හරි කොස්ට් එක කියන්නේ ලෝකෙ කොහේ හරි ජීවත් වෙන පාරිභෝගිකයාගේ පැත්තට තමයි අවසානයේදී මේක යන්නේ. මොකද උද්දමනයට මේක බලපානවා ශනිකව මොහොතේ තියෙන භාණ්ඩ වලට බලපානවා
මුදර දාන්න ඉන්න අපනයන කරන්න ඉන්න භාණ්ඩ වලට බලපාලා තියෙනවා. ආනයන කරන්න ඉන්න භාණ්ඩ වලට බලපාලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අර මං කිව්වා වගේ අර කොවිඩ් කාලේ ආපු ක්‍රමයටම උද්දමනයට සෙමින් මේක විශේෂයෙන්ම පටන් ගන්න සාමාන්‍යයෙන් ආහාර උද්දමනය වගේ දේවල් වලට. එහෙම අරගෙන ඊට පස්සේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා රටවල් වලට. ලංකාවටත් ඒක ඇති වෙගෙන යනවා පෙන්වන්න කරනවා ලක්ෂණ. ඉතින් තාමත්ම අපැහැදිලි සහ දරුණු තත්ත්වයක් තමයි මේ වෙනකොට උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් මම අර ඔයාලට කිව්වේ අද උදේ මම නැගිටිනකොට මට ඒක ඉතාමත්ම ඊට වැඩිය දරුණු තත්ත්වයක් පෙන්වන්න කරා. මේ වෙනකොට මම හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානයේ පිරිපහදු සහ ගබඩාකරණ වලට පහර දීලා තියෙනවා. ඕනුත් කියලා තියෙනවා දැන් ඇමරිකාව කාග්දූපතට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ප්‍රතිපහර එල්ල කරනවා කියලා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඔයිල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඒක ඉතාමත්ම දරුණුයි. මොකද ඒක ප්‍රවාහනයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වෙන්නේ දැන් යුද්ධය හෙට නැවතුණත් මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට ඩැමේජ් කරලා තියෙනවා නම් වර්ල්ඩ් ඔයිල් සප්ලයි එකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදන්න යන කාලේ තව මාස 6ක් වෙන්න පුළුවන් 8ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් ඩැමේජ් එක අනුව. එතකොට මේ යුද්ධ ප්‍රතිඵලය මම හිතන්නේ හෙට නැවතුණත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට ගහන්න ගත්තාම ඒකේ ඊටාත්ම කෙටිකාලීන නෙමෙයි සෑහෙන දිගුකාලීන ප්‍රශ්නයක් බවට ලෝක ආර්ථිකයට බලපාන. ඒකට ලෝක ආර්ථිකයේ සමහර විට chance එකක් තියෙනවා මේ වෙනකොටත් 60 70 වගේ chance එකක් තියෙනවා recession එකකට යන්න. ඉතින් එතකොට ඒක අර සුනාමි රැල්ලක් ඇති වෙනවා වගේ තත්ත්වයක් තමයි සිමින් ඒ දෙසට ගමන් කරන්නේ. රෝහන් කිව්ව ආකාරයටම මේ ඉරානයේ කාග්දූපතට මේ ප්‍රධානම මේ ඔයිල් හබ් එකට ඇමරිකාව ගැහුවා. ඒත් එක්කම දැන් මීට දවස් කිහිපයකට කලින් ඉරානයේනුත් ඒ වගේ ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුණා සලාලා වරායට. වරායේ තෙල් ගබඩා සංකීර්ණයට. ඉතින් මේ එකම මම හිතන්නේ මුළු කලාපයම ඉතාම අස්ථාවර තත්වයකට තමයි මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. දැන් රෝහන් මේ තත්වය කොයි ආකාරයකටද මේ වෙනකොට ලංකාවේ වෙළඳාමට බලපාලා තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමට? විශේෂයෙන්ම පළමු කොට අපේ මධ්‍ය විශේෂයෙන්ම තේ වගේ අපනයන කලාපයට යන විශාල ලෙස අපේ අපනයන සාමාන්‍ය 8ක් 10ක් ප්‍රමාණයක් යනවා ওই ප්‍රදේශයට. එතකොට දැන් ඒක සම්පූර්ණ ඇනහිටලා තියෙනවා. සමහර ඒවා වරායට ගිය බහලු හිටම් වරායෙන් පිටට ගන්න කියලා සමහර නැව සමාගම් දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට විශේෂයෙන්ම ඉදිරි මාස කිහිපයක අපිට දකින්න වෙයි මේකේ බලපෑම. එතකොට මේ මැද පෙරදිගට ඊට අමතරව අපි අඟලුම් ක්ෂේත්‍ර වගේ ගත්තොත් ඒවායේ විශේෂ ප්‍රශ්න තියෙන්නේ අපි ආනයනය කරනවා චීනය වගේ නැගෙනහිර ආසියාවෙන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය සහ යම් අනිමි භාණ්ඩ ඒවාට වැලියු ඇඩ් කරලා තමයි අපි එක්ස්පෝර්ට් කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඉන්පුට් කොස්ට් එක දැනටම මට දැනුම් දීලා තියෙනවා සමාගම් ගොඩකින්. දැනටම shipping cost එකත් එක්ක භාණ්ඩ cost එකත් එක්ක මේ input cost එක වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් price adjustments කරන්න වෙනවා. price stability එකක් නැති වෙලා තියෙනවා. මේ සම්බන්ධව දැන් ඇඟලුම් කරු ශාස්ත්‍රය ගත්තොත් ඔවුන්ගේ විවිධ සාකච්ඡා පවත්වාගෙන යනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ මෙතනයි මේක නවතින්නේ කියන එක. නමුත් ප්‍රශ්නයක් අර මම කියපු සුනාමියක් වගේ දෙයක් ඇති වෙගෙන එනවා කියලා හැමෝටම දැනিলা තියෙනවා වෙළඳ ශාස්ත්‍රයේ. ඉතින් ඉදිරි කාලයේදී මම හිතන්නේ දැන් මේ වෙනකොටත් අපේ තෙල් පිළිබඳවත් රජයත් ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් තැනකට අපි දැනුම් දීලා තියෙනවා කෙටි මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන සැලැස්ම හදාගන්න. දේශීය ආර්ථිකයටත් දැන් ඔක බලපාන්න ගන්නවා විශේෂයෙන්ම ආහාර වලට මේ වෙනකොටත් ආහාර උද්දමනය මම හිතන්නේ වැඩි වෙලා තියෙනවා. ඉදිරි කාලයේදී මේක මේ විද්‍යා දිග්ගැස්සෙන්න මේ ප්‍රශ්නේ අපේ රටේ අතුලත ආර්ථිකයටත් බලපාන්න තියෙන සාධක උගක් වැඩි. ඒක නිසා අපි ලෑස්ති වෙන්න ඕන. ඉතින් මම දැන් අපේ අවට තියෙන රටවල් දැන් පාකිස්තානය, තායිලන්තය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව පවා යම් කටයුතු කරමින් පවතිනවා මේකට මුහුණ දෙන්න. ඉතින් මේක නිකන් අර කාටවත් මේකයි කියලා උත්තරයක් කියලා දෙන්න බෑ. නමුත් අපේ උපරිම අපේ ප්‍රොඩක්ටිවිටි එක නැත්නම් අපේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ නාස්ති අඩු කරගන්න එක තමයි අපිට තියෙන උපරිම දේ අපි එකට කරගන්න ඕනේ. ඊට අමතරව ජාත්‍යන්තර සම්බන්ධතා පාවිච්චි කරලා අපේ සංචිත සහ යම්කිසි බල ශක්ති අවශ්‍යතා අපේ උපරිම වශයෙන් මේ නාමක සකස් කරගන්න ඕන කියන පදනමේ තමයි මම ඉන්නේ. දැන් මේ
කාරණේත් එක්ක ජාත්‍යන්තර වෙළඳාම විතරක් නෙමෙයි ඍජුවම රටේ අභ්‍යන්තර ආර්ථිකයටත් මේක බලපානවා. රොහන් කියපු අනිවාර්ය. ආකාරයට ඒ කියන්නේ රැකියා සුරක්ෂිතතාව වැටුප් භාණ්ඩ මිල මේ සියලු දේටම මේ කාරණා බලපාන බව ඊටම පැහැදිලි තත්ත්වයක්. රොහන් අපි දැන් ඔය ජාත්‍යන්තර තත්ත්වයෙන් පොඩ්ඩක් මෙහාට ආවොත් පහුගිය මාර්තු 4 වෙනිදා ලංකාවම අවදි වෙච්ච තත්ත්වයක් උනේ. අතරම මේ වෙනකොට මැද පෙරදිග තිබ්බ ගින්න අපේ ගේ දොරකඩට ඇවිල්ලාද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවධානය යොමු වුණා. මොකද ඉරාන නැවක් ප්‍රහාරයට ලක් වීමත් එක්ක මේ ගැන මම වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වෙනකොට උඩ තරම් එළියට ඇවිල්ලා තියෙනවා මේ සම්බන්ධ කාරණා. නමුත් අර සංවාදයක් තියෙනවා තාමත් මේක අපේ එලිපත්තටම ඇවිල්ලා වෙච්ච සිද්ධියක් නේද කියන කාරණේ. මේකත් එක්ක ගත්තාම මේ අපේ ස්වෛරී කලාපයේද ස්වෛරී ජල තීරයේද ජාත්‍යන්තර මුහුදද නැත්නම් අපේ අනන්‍ය ආර්ථික කලාපයේද මෙන්න මේ සංවාදය දරුණුවට පහුගිය දවස් ටිකේ මතුවුණා. රොහන් පළපුරුදු වෙළඳ සම්බන්ධතා සම්බන්ධයෙන් රොහන්ගේ තියෙන දැනුවත් මේ කාරණාවලදී රොහන්ගේ තියෙන පරිචයත් එක්ක මොකද රොහන්ගේ දැක්ම මේ සම්බන්ධයෙන්? ඔව් මේක ඇත්තටම උනේ අපේ ස්වෛරී අනන්‍යතාවයේ තියෙන මුදු කලාපේ නෙවෙයි. මේක ඇවිල්ලා නාවික සතපුම් 12යි. මේක උනේ නාවික සතපුම් 19ක් ටිකක් එහා. ඒ කියන්නේ කිලෝමීටර් 40ක් වගේ සාමාන්‍ය කිලෝමීටර වලින් ගත්තොත් මුදු කලාපේ තමයි මේක උනේ. ඒක අයිති ගන්නේ වජ්ජ. ඒ කියන්නේ මුහුදේ සර්ෆස් එක. අපිට අයිති නෑ. ඒක අයිති ඉන්ටර්නැෂනල් වෝටර්ස් කියන එක කාටවත් අයිති නෑ. අපිට අයිති ඒක ඉකොනොමික් සෝන් එක. එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් කියන්නේ nautical miles 200ක්. ඒ කියන්නේ ජලය යට මුහුදේ පතුල තියෙන යම් දේවල් බලශක්තිය හරි යම් දේවල් තියෙනවා නම් ඒකේ අයිතිය තියෙන්නේ අපිට. නමුත් අර ජල තීරයේ උඩ කියන්නේ ඉන්ටර්නැෂනල් වෝටර්ස් හයි සීස් කියලාත් ඔකට කියනවා. ඒකට යන නැව් සහ යුද නැව් සබ්මරීන වෙන්න පුළුවන්. අපිට ඒකට පාලනයක් නැහැ. විශේෂයෙන්ම අපේ නීතියේ රාමුවට වැටෙන්නේ නැහැ කිසිසේත්. ඒකට මේක පැහැදිලිවම උනේ අන්තර්ජාතික මේ ඉන්ටර්නැෂනල් වෝටර්ස් වල. එතකොට මේක අපිට දැනගන්න මම හිතන්නේ අපිට දැනුමක් තියෙනවා කියලා හැකියාවක් ශක්තියක්වත් මේ මොහොත මැද තියෙන සබ්මරීන පිළිබඳව අපිට දැනුමක් ඇති වෙන්නේ නැහැ. ට්‍රාන්ස්පොන්ඩර් සාමාන්‍යයෙන් ඔෆ් කරලා තියෙන ඒවා එකකුත් නැහැ. නැව් වල විශේෂයෙන්ම යුද නැව් වල. නමුත් සමහර විට නාවික ශාස්ත්‍රයේ දැනුමක් තියෙන ඇති මෙහෙම නැව් යනවා කියන එක. මොකද ඊට කලින් සුමානේ වගේ ඉන්දියාවේ විසාකපට්නම් වල ලොකු නේවල් එක්සිබිෂන් එකක් හරි පාර්ට්නර්ෂිප්ස් තිබුණා. අපේ නාවික හමුදාවත් සහභාගී වුණා. ඒක ඉරාන නැව් මේ ප්‍රදේශයට ආවා කියන එක මම හිතන්නේ කාගෙත් දැනුම සාමාන්‍ය තියෙන්නේ නැති. නමුත් මේකට ප්‍රහාරයක් දෙනවා කියන දැනුම නම් මම හිතන්නේ කිසි කෙනෙක් දැනගෙන හිටියා කියලා අපේ රටේ. ඒක දැනගන්න ඕනෙත් නැහැ. මොකද අපි දැනගන්න විදියකුත් නැහැ. අපි විතර දිනු නැහැ. අපේ තාක්ෂණය හැම තත්ත්වයක ඉහළ තත්ත්වයක නැහැ. එහෙම ඉන්ටෙලිජන්ස් තිබුණා නම් අපිට දැනගන්න ලැබෙන්න ඕන. ඉන්දියාව වගේ විශාල රාජ්‍යයක තියෙන ඉන්ටෙලිජන්ස් සලහා දැනගත්තා නම් හැරෙන්නේ. ඉතින් මට ඒ ගැන තහවුරු කරන්න දෙයක් නෑ. නමුත් වෙච්ච දේ නම් බොහොම කනගාටුයි. මොකද දෙයක් ඉතින් අපේ රට ළඟම යුද්ධ ප්‍රතිඵලයක් වුණා කියන එකත් ඒකට අපිට මැදිහත් වෙන්න ඕන එකත් මම හිතන්නේ ඉතින් කනගාටුදායක තත්ත්වයක්. නමුත් මම හිතන්නේ රාජ්‍ය කරපු ක්‍රියාවලිය මම ඒකට එකඟයි. වුන් පුළුවන් උත්සාහයක් ගන්න හරි දේ කරා. සමහරලාට තීරණ ගන්න උන්ටත් කල්පනා කරන්න වෙයි. තමන්ගේ රාජ්‍යයේ ප්‍රතිපත්තිය කොහොමද ලෝකේ බලන්නේ? මේ බලවත් රාජ්‍යයක් ඉන්නවා. එතකොට තමයි මිතුරු රාජ්‍යයන් ඉන්නවා. මේ හැමදේම කල්පනා කරලා මම හිතන්නේ අපේ රජයට හරි උපදෙස් ලැබිලා තියෙනවා. මම හිතන්නේ කරන්න ඕන දේ. ඉතින් ඒකට විවිධ සමහර අයගේ විවේචනක් තියෙනවා. නමුත් ලොකු පින්තූර ගත්තොත් මම හිතන්නේ අපි හරි පාරේ ගිහින් තියෙනවා. මම නැවතත් මුල් කාරණේටම රහන් වරකට ගියොත් දැන් මේ අපේ අනන්‍ය ආර්ථික කලාපයේ තුල උනාට මේ සිද්ධිය අපේ ස්වෛරී ප්‍රදේශයේ ස්වෛරී ජල තීරයේ එහෙම නැත්නම් අපේ ශ්‍රී ලංකාවේ බලාධිකාරයට යටත් ප්‍රදේශයේ තුල නෙවෙයි මේ කාරණේ.
ඒක නෑ නිසා ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් කළ හැකි කාරණයක් නැහැ. ඒක ඔව්. තමයි අපි රොහන්ගේ තුල පැහැදිලි ඉන්නේ කරුණ. ඉන්ටර්නැෂනල් වෝටර්ස් වල. ඒක කාටවත් අයිති නෑ. එතකොට ඕන කෙනෙක් එක්කට යන්නත් පුළුවන්. ඒක නාවික කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒකට යම් යම් ප්‍රඥාක්ති වලට බැඳිලා තියෙනවා IMO එක හරහා. එතකොට safety of life at sea අන්ක්ලෝස් එක ඒවයි ක්‍රියා කරන ආකාරය ලිඛිතව දීලා තියෙනවා රාජ්‍යයන් වලට. එතකොට දැන් රොහන් එතකොට මම පොඩි බාධා කිරීමක් කරනවා. දැන් ඔය එක්සත් ජාතීන්ගේ ඒ කියන්නේ සමුදුරු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අන්ක්ලෝස්. දැන් මේක යුද කටයුතු සම්බන්ධයෙන් සහ සිවිල් කටයුතු සිවිල් නාවික කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් වෙළඳ නාවික කටයුතු හා යුදමය කටයුතු සම්බන්ධයෙන් යම් වෙනස්කම් මේ නීතියේ තියෙනවද නැත්නම් පොදු නීතියක්ද මේ තියෙන්නේ? මේක පොදු නීතියක් හැමෝටම පොදු නීතියක් තියෙන. ඒක යම් කිසි ක්‍රමවේදයක් කියලා තියෙනවා. යම් දෙයක් වුණොත් නැවකට ඒක යුද කටයුතුවක් වෙන්න පුළුවන්, හදිසි කටයුත්තක් වෙන්න පුළුවන්. ඒකදී ඒ කියන නැවියන්ට සහ නැවත මොනවද කරන්න පුළුවන් කියන පැහැදිලි කිරීම ඒවයි කියලා තියෙනවා. ඊට පස්සේ අර safety of life at sea තියෙනවා IMO එකේ. එතකොට ඒකට නාවිකයන්ට දෙන සහයෝගය කොහොමද? ඒවා ඔක්කොම මේවා හරියට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි මම හිතන්නේ මේ රාමුව ඇතුලේ කටයුතු කරා අපිට වෙන දෙයක් කරන්න මම හිතන්නේ මේ අපේ රජයට හැකියාවක් තියෙනවා. එතකොට දැන් මේ නැව IRIS ඩේනා නෞකාව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඉඳලා ලංකාව හරහා ලංකාව වටෙන් ඉරානයට අරාබි මුහුදට පිවිසෙන්න තමයි ගියේ. එතකොට දැන් මේක තියෙන්නේ රොහාන් මේ ගමන් මාර්ගයේ වැටී තිබුණෙත් වෙළඳ නෞකා මාර්ගයේ හරහාමද නැත්නම් ඊට වඩා වෙනස් මාර්ගයක කියනව යන්න නැතයි කියලා ඔබ විශ්වාස කරනවා? නෑ සාමාන්‍යයෙන් නැව් සමහර ඒවා අපේ ඇත්තටම right of passage කියලා තියෙනවා. එන අපේ වෙළඳ සීමාව ඇතුළත කියන්නේ nautical miles 12 ඇතුළේ යන්නත් පුළුවන් අන්තර්ජාතික නැවකට. එතකොට අපිට දැනුම් දීලා ඒ කරනවා. එහෙම නැත්නම් උන්ට ඒකෙන් පිට සාමාන්‍යයෙන් ඕක ගත්තොත් අපේ මුහුදු තීරයේ ඉඳන් නාවික කිලෝමීටර නාවික සතපුම් 60ක් විතර යනකම් විවිධ මාර්ග හරහා නැව් ගමන් කරනවා. එතකොට ප්‍රධාන නැව් මාර්ගයේ යන නැව් හුඟක් ඒවා අපේ වෙළඳ සීමාව හරහාම නෙවෙයි යන්නේ. 1 කිලෝමීටර් 12ක් කියන්නේ නාවික සතපුම් 12ක් එහායින් තමයි හුඟක් කටයුතු කෙරෙන්නේ. ඉතින් හයි සීස් කියන ඒරියා එකේ තමයි විශේෂයෙන්ම ඔය වෙළඳ නැව් වලට වැඩිය ආරක්ෂක නැව් ගමන් කරන්නේ හයි සීස් වලම තමයි. ඒගොල්ලන් මම හිතන්නේ ආපු මාර්ගයේම තමයි යන්න උත්සාහ කරන්නේ නැත්නම් පසුව උන්ට යමක් දැනිලා මොන හරි වුණාද ලංකාවට තව කිට්ටු වුණාද නැද්ද කියන එක දන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඒක දැනගන්න ඕනේ නාවික හමුදාව හරි ඒ සම්බන්ධව ශාස්ත්‍රීය නිලයින් අය තමයි දැනගන්න ඕනේ. පැහැදිලිව ප්‍රේක්ෂකයන්ට ආනාට කියනවා අපේට අවශ්‍ය අනන්‍ය සහ අපේ නීතියේ යටත් නාවික කලාපයක නම් නෙවෙයි මේක උනේ. එතකොට ඔය කලාපය හරහා යාත්‍රා කරද්දී මේ දැන් මේ නැව අනුතරටපත් වෙන මොහොතේ යවපු ආපදා සංඥාව එහෙම නැත්නම් ඩිස්ට්‍රෙස් කෝල් එක මෙසේජ් එක මේක ශ්‍රී ලංකාවේ බලධාරීන්ට වගේම මේක ඒ කලාපය හරහා යාත්‍රා කරන අනිකුත් නැව් වලට යන්නේ නැද්ද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් උන් ඉල්ලන්නේ බලධාරීන් උන් දන්නවා කාටද කතා කරන්න අවශ්‍ය කියලා. ඒ කියන්නේ මේඩේ කෝල් එකක් දෙන්න. එතකොට මේ ළඟ අවට පහට වෙන වෙළඳ නෞකාවක් තිබුණා නම් සමහර විට ඕන් දැක්කොත් එහෙම මේක මේ ජනතාව කියන්නේ නාවිකයන් අසරණ වෙලා තියෙනවා කියලා ඒලා උදව් කරන් තිබුණා. නමුත් ඔයගොල්ලන් පැහැදිලිවම මම හිතන්නේ ලංකාවේ ඩිස්ට්‍රෙස් වලට අවශ්‍ය ආයතන වලට තමයි කතා කරලා තිබුණේ. තමන්ගේ කහඬ හේතුව මොකද? ඔක කාර්යබහුල නාවික කලාපයක් හරහා ඇතිවෙච්ච තත්වයක් නිසා නිරන්තරයෙන්ම විවිධ නැව් ඔය හරහා යාත්‍රා කරන්නට ඉඩ තියෙනවා. ඒක කලින් වෙළඳ නැවෙත් අපිට කතා කරලා තියෙනවා සංගීත ප්‍රශ්න ඇති වුණාම ගින්නක් ඇති වුණාම අපි අපේ වෝටර්ස් වලින් එහා ගිහලා 16 nautical miles වලින් ගිහලා අපේ දින නිවන හමුදාව ඒවා අපි සහයෝගය දීලා තියෙනවා. මොකද ඒක ඇවිල්ලා ඒ අර මම කියපු අන්තර්ජාතික ප්‍රශ්නක් වල අපිට ඒක පැහැදිලිවම අපිට ක්‍රියා කරන්න ඕන රාමුවක් තියෙනවා. ආරක්ෂක සහ ආරක්ෂක නොවන වෙළඳ කටයුතුවලදී ක්‍රියා කරන රාමුවක් තියෙනවා. ඒ තුල මම හිතන්නේ ආරක්ෂක හමුදාවත් අපේ බෝඩර් ප්‍රොටෙක්ෂන් ආයතනත් ක්‍රියාත්මක වෙලා තියෙනවා.
හොඳයි රහන් එතකොට දැන් මම මේ සාකච්ඡාව අවසන් කරන්නට මත්තෙන් දැනගන්න කැමතියි දැන් මේ මතුවලා තියෙන තත්ත්වයක් එක්ක අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා වගේ ලංකාව විශේෂයෙන්ම මූලික වශයෙන් ආනයන මත රැඳෙන ආර්ථිකයක් තියෙන ශ්‍රී ලංකාව වගේ රටකට දැන් මේ තත්ත්වය හැමුවේ කෙටි කාලීනව ගන්න තියෙන පිළියම් මොනවද? පැහැදිලිවම මම නම් රජයට මේ වෙනකොට කිව්වොත් බලන්න උපරිම අපි බලන්න වෙනවා කාර්යක්ෂමතාවය හැමදේම කල්පනා කරලා කාර්යක්ෂමතාවය උපරිම කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපිට අවශ්‍ය ආනයන වල සමානලාට ඉදිරි කාලේදී දැන් අපි විවෘත කර ආනයන සමානලාට යම් කිසි මට්ටමකට මේ දැන් නෙවෙයි නමුත් ඉදිරි සති දෙක තුන ඇතුළත මේ තත්ත්වය වර්ධනය වුණොත් අපිට විශේෂයෙන්ම මහ බැංකුව සමග චිත්‍රයෙන් වැඩ කරලා එතන තියෙන දැක්මත් අරගෙන හිමිසරේ අවශ්‍ය වැටවල් සහ අවශ්‍ය ආරක්ෂණ බලශක්තිය පැත්තෙන් වගේ විශේෂ ප්‍රතිවලින් සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ යම්කිසි තත්ත්වයක් ගැන කල්පනා කරන්න වෙනවා. ඊට අමතරව අපිට අපනයන ක්ෂේත්‍රය සම්පූර්ණ රඳාපවතින්නේ අපේ වෙනුම්කරුවන්ගේ තත්ත්වය මත මේ වෙනකොට තාම එන්න ලොකු බලපෑමක් පෙන්නුම් කරන්න එහෙම ඒක කඩාකප්පල් වෙලා කියලා නමුත් අපිට දැනෙනවා ඒවයි ගාස්තු වැඩි වීමෙන් අනිවාර්යයෙන්ම භාණ්ඩවල මිල වැඩි වීමත් සමගම වෙළඳපොළ යම්කිසි මන්දගාමී තත්යකට ඉදිරි කාලෙදී ඇති වෙන්න පුළුවන්. ඒක තමයි IMF සංවිධානයත් තියෙන මේ අවුරුද්ද නම් අපේ ලෝකයේ ආර්ථිකය 3%කින් වගේ ප්‍රසාරණය වෙන්න තිබුණා. නමුත් දැන් කල්පනා කරනවා මේ තත්ත්ව දිගින් දිගට ගියොත් 70% chance එකක් තියෙනවා recession එකකට ආර්ථිකය සංකෝචනය වෙයි කියලා ලෝක ආර්ථිකය. ඊට අමතරව ගත්තොත් මෙයා ඔය තියෙන 103 මේ අවුරුද්ද බලාපොරොත්තු වෙයි. ඒකෙන් වැඩි කොටසක් තිබුණේ චීනෙන් 26%ක්, ඉන්දියාවෙන් 17%ක්, අතන ඇමරිකාවෙන් තමයි 9% වගේ කුඩා ප්‍රමාණයක් තමයි මේ වර්ධනයට දායකත්වය දීලා තිබුණේ. ඉතින් ආසියාවේ වර්ධනයටත් මේක සෑහෙන බලපානවා. මේ සමාජය තමත පෙරලිකාරී තත්වයකට ඇති කරන්න පුළුවන් මේක දිග්ගැස්සෙන හැම දවසක් පාසා. ඒක තමයි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේක පුළුවන් ඉක්මනට ඉවර වෙන්න කියලා. ඉවරුණත් දැන් අර ඔබතුමායි මම කතා කරපු ඊ ඇති වෙච්ච තත්වය තම තමන්ගේ පර්යන්ත වලට සහ නිෂ්පාදනාගාර වලට පහර දීම යටිතල පාසුකම් විනාශ කිරීම දැන් එනකොට මට කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ දැන් කෙටි කාලීන නෙවෙයි මධ්‍ය කාලීනව බලපාන්න පුළුවන් බලශක්ති අර්බුදයේ පැත්තට. ඉතින් අපිට මුහුණ දෙන්න වෙනවා ඒකට. මම දැකපු මගේ ඉතිහාසයේ මම හිතන්නේ මට තියෙන භයංකාරම තත්ත්වයක් දැන් පෙන්වන්න කරලා තියෙනවා මේ තත්ත්වයේ දිග්ගැස්සෙනකොට. රොහන් බොහොම ස්තුතියි කාර්යබහුල ජීවන රටාව ඇතුලේ විවිධ කාර්යයන් මැද්දේ මගේ ඉල්ලීම බාර අරගෙන මේ කෙටි වෙලාවට මේ සාකච්ඡාවට සහභාගී වුණාට ඔබේ සියලු කර්තව්‍යයන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.